වර්තමානයේ අපට අත්විඳීමට සිදුවී ඇති අධික උණුසුම් කාලගුණය පිළිබඳව අමුතුවෙන් කියවිය යුතු නැහැ. බොහෝ දෙනෙකුට පැන නැගෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඇයි මේ වසරේ මෙතරම් අධික උණුසුමක් පවතින්නේ යන්නයි. මේ පිටුපස ඇති ප්‍රධානතම විද්‍යාත්මක සාධකය ලෙස එල් නීනෝ දේශගුණික තත්ත්වය හඳුන්වා දෙන්න පුරුවන්. මෙම 2026 වසරේදී එය සූපර් එල් නීනෝ හෙවත් අතිශය ප්‍රබල එල් නීනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ලෝක කාලගුණ විද්‍යාඥයින් අනතුරු අගවනවා. එසේ වුවහොත් ගෝලීය වශයෙන් මෙන්ම අපේ ශ්‍රී ලංකාවට එය කෙසේ බලපානු ඇද්ද? අද විශ්ව කෝණය තුලින් අප විමසා බලන්නේ ඒ පිළිබඳවයි. මෙය අප සැමට ඍජුවම බලපාන කරුණක් බැවින් වීඩියෝව අවසන් වනතුරු රැඳී සිටින ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. පළමුව එල් නීනෝ යනු කුමක්දයි විද්‍යාත්මකව තේරුම් ගනිමු. සරලවම පැවසුවහොත් මෙය පැසිෆික් සාගර කලාපයේ සිදුවන අසාමාන්‍ය උණුසුම් වීමේ ක්‍රියාවලියක්. සාමාන්‍ය මට්ටමට වඩා සාගර මතුපිට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් ඉහළ යාම මෙහිදී සිදුවෙනවා. පැසිෆික් සාගරයේ සිදුවන මෙම කුඩා උෂ්ණත්ව වෙනස සමස්ත ලෝකයේම කාලගුණික රටාවන් කනපිට පෙරලීමට සමත් වීම සැබවින්ම විස්මිතයි. මේ හරහා ගෝලීය සුළං රටාවන් සහ වායුගෝලීය පීඩන තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර ඒ හේතුවෙන් සමහර රටවලට දරුණු ගංගතුර තත්ත්වයන්ද තවත් රටවලට අධික නියගයන්ද ඇතිවිය හැකිය. දැන් අපි 2026 වර්ෂය සඳහා මෙම තත්ත්වය කෙසේ බලපානු ඇද්දයි සලකා බලමු. පසුගිය කාලය පුරා ලෝකයේ පැවතුනේ සාපේක්ෂව සිසිල් කාලගුණික තත්ත්වයක් වූ ලා නීනා තත්ත්වයයි. නමුත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය WMO සහ ඇමරිකාවේ NOAA ආයතනය පුරෝකථනය කරන පරිදි 2026 මැද භාගය වන විට මෙම එල් නීනෝ තත්ත්වය ඉතා ප්‍රබල අතට හැරිය හැකිය. විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ සූපර් එල් නීනෝ තත්ත්වයක් ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2026 සහ 2027 වර්ෂ මානව ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම වසරල් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතිනවා. ඊළඟට අපි වැදගත්ම කාරණය වෙත යොමු වෙමු. මෙම ප්‍රබල එල් නීනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇද්ද? මූලික වශයෙන් ප්‍රධාන බලපෑම් පහක් අපට හඳුනාගත හැකිය. 1. අධික උණුසුම සහ නියඟය. ඉදිරි මාසවලදී පවතින මෙම දරාගත නොහැකි උණුසුම තවදුරටත් වර්ධනය විය හැකිය. විශේෂයෙන් වියලි කලාපයේ ජනතාවට සහ වනජීවීන්ට මේ දැඩිව බලපාන අතර භූගත ජල මට්ටමද ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති. 2. මෝසම් වර්ෂාව ප්‍රමාද වීම. අප රටේ කෘෂිකර්මාන්තයට සහ ජලාශය සඳහා ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ නිරිත දිග මෝසමෙන්. නමුත් එල් නීනෝ තත්ත්වයක් යටතේ මෙම මෝසම් වර්ෂාව දුර්වල වීමට හෝ ප්‍රමාද වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. 3. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අර්බුද. වර්ෂාපතනය අඩුවීම ඍජුවම අපගේ කෘෂිකර්මාන්තයට බලපානවා. වී සහ එළවලු වගාවන්ට සිදුවන හානිය හේතුවෙන් ඉදිරියේදී ආහාර හිඟයක් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාමක්ද අපේක්ෂා කළ යුතුයි. 4. විදුලි අර්බුදයක අවදානම. ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය ප්‍රධාන වශයෙන් ජල විදුලිය මත රඳා පවතිනවා. නියඟයේ හේතුවෙන් ජලාශය සිඳී ගියහොත් නැවතත් විදුලි කපාදුවකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් අප හමුවේ පවතිනවා. 5. අන්තවාදී කාලගුණික විපර්යාස. නියඟයක් පැවතුනත් එල් නීනෝ කාල සීමාවන් තුලදී අනපේක්ෂිත ලෙස කෙටි කාලයක් තුල අධික වර්ෂාපතනයන් ලැබී හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. සමස්තයක් ලෙසගත් කළ 2026 යනු දේශගුණික විපර්යාස සමග අපට දැඩි අරගලයක නිරත වීමට සිදුවන වසරක්. ස්වභාව ධර්මයේ මෙම වෙනස්වීම් අපට නැවතිය නොහැකි වුවත් ඒ සඳහා පෙර සූදානමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, වන විනාශය අවම කරමින් හැකිතාක් පැල සිටුවීම වන පියවරයන්ට යොමු වීමට මේ හොඳම කාලයයි. එමෙන්ම මෙම අධික උණුසුම් කාලගුණය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරමින් ඔබේ සෞඛ්‍යය පිළිබඳවද සැලකිලිමත් වන්න. අද වීඩියෝවෙන් ඔබ වැදගත් තොරතුරු රැසක් දැනගත් ඇතියයි අප විශ්වාස කරනවා. මෙම එල් නීනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී අපට තවත් කුමන අභියෝගවලට මුහුණ දීමට සිදුවේවිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ලෝකයේ නවතම තොරතුරු සහ විස්මිත කරුණු නිවැරදිව දැනගැනීම සඳහා අපගේ විශ්ව කෝණයේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟම ඇති බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. මෙම වැදගත් තොරතුරු ඔබේ මිතුරන් සමගත් ෂෙයාර් කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝවකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.